ඈ නෑ වාහනයක කවදාකවත් ඉදිරියේ වාහනයක හරි වටේ තියෙන වාහනයක විශ්වාස කරන්න බැරිම දේ තමයි සිග්නල් ලයිට් එක. ඇයි සිග්නල් ලයිට් එක විශ්වාස කරන්න බැරි? සිග්නල් ලයිට් විශ්වාස කරන්න බෑ. ඕන් සයිඩ් එකට දාලා අනිත් පැත්තට දාලා ලෙෆ්ට් එකට දාලා දකුණට හරවනවා, දකුණට දාලා වමට හරවනවා. ඊගාව එක තමයි මොනවාද මේ ඒක අපිට ෂුවර් කරන්නම බෑ මේගොල්ලෝ කොහේ හරවනවද කියලා. හිමීට හරවන්න. අයිනෙන් ගන්න ඕනේ ළමයා. අර මම මොකට එක්ක කරනවා. යා ඩිකල් ගන්න. යා කව් කරගන්න. උර බලලා හිමීට ආන්ගේ වේගෙ වැඩි. මේ හිමින් කව් කරන එක හිමින් කෙලින් කරන්න ඕනේ. යා බින්දුවක් වැඩි කරන්න. බින්දුවක් වැඩි කරන්න. යා මෙයා ගණිත දන්නේ. බ්‍රේක් ලයිට් විශ්වාස කරන්නලු, රිවර්ස් ලයිට් විශ්වාස කරන්නලු බින්දුවක් වැඩි කරන්න. සිග්නල් දාලා ඉන්න නැතුව වැඩි කරන්න. උර බලලා කෙලින් කරගන්න. යා ඕෆ් සිග්නල්. ඔය මේ යන්නේ. බින්දුව වැඩි කරලා ගන්න යන්න. එක දන බලන් ඉන්න එපා. හොඳට වටපිට බලන්න. සිග්නල් ලයිට් ඔය මේ මොනවාද බ්‍රේක් එක උඩින් තියන්න. කර්ව් කරන්න හොඳට පණ ඇතු. තව. ඒකයි මීට කෙලින් කරන්න. පොඩ්ඩ. මේ මොකද්ද? රිවර්ස් ලයිට් එකයි බ්‍රේක් ලයිට් එකයි විශ්වාස කරන්නලු. සිග්නල් ලයිට් විශ්වාස කරන්න එපාලු. ඇයි ඒක? මං කිව්වා වමට දාලා දකුණට හරවනවා, දකුණට දාලා වමට හරවනවා. සමහරු දාගෙන කෙලින් යනවා. ඒ ඉඳ වේගය අඩු කරගන්න. ලෙෆ්ට් එකට දාන්න.